Nouns කියන්නේ නාමපද. ඒක ඉංග්‍රීසි වලින් definition එකක් විතර දුන්නොත් noun is a word that names for a place, person, thing, animal or an idea. එතකොට මේ noun එකක් කියන්නේ වචන වර්ගයක්ලු. noun එක කියන වචන වර්ගයක්ලු. ඒවා යොදා ගන්නවලු නම් කරන names කියන නම් කරනවලු. මොනවාද? place කියන්නේ ස්ථානයක්. person කියන්නේ පුද්ගලයෙක්, thing කියන්නේ දෙයක්, ද්‍රව්‍යයක්, animal කියන්නේ සතෙක්, or an idea කියන්නේ අදහසක්. එතකොට ස්ථානයක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, සතෙක් හෝ අදහසක් නමකින් නම් කරන තමයි නාමපද යොදාගන්නේ. ඒක නැවතත් කියනවා ස්ථානයක්. අපි දකින ඕනම ස්ථානයක් එන නාමපදයක්. noun එකක් වෙනවා. අපි දකින ඕනම පුද්ගලයෙක් නාමපදයක් වෙනවා. අපි ද්‍රව්‍යයක් දෙයක් දැක්කොත් ඒව නාමපද. සතෙක් ඒත් නාමපදයක්. ඒ වගේම අපි අදහසක් අපිට දැනෙන හැඟීමක් ඒවත් නාමපද වලට අයිති වෙනවාය කියලා මේ ඩෙෆිනිෂන් එක තියෙනවා. එහෙනම් nouns කියන්නේ මෙන්න මේ දේවල් ටික කියලා ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනේ. හරි. අපි යමු පුතේ මුලින්ම ස්ථාන වලට. places කියන්නේ ස්ථාන. right. බලන්න මම මෙතන places කීපයක් ඔයාලා වෙනුවෙන් දාලා තියෙනවා. පළවෙනි එක ස්කූල්. ඒක අපිට යන්න පුළුවන් ස්ථානයක්නේ. යන්න පුළුවන් ඕනම ස්ථානයක්. අපිට යා හැකි ඕනම ස්ථානයක් noun එකක්. place වලට අදාළව noun එකක්. එහෙනම් යන්න පුළුවන් ඕනම තැනක් නාමපදයක් noun එකක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. මෙන්න උදාහරණය. පළවෙනි එක school SCHOOL ස්කූල් කියන්නේ පාසල. අපිට යන්න පුළුවන්. ඊට පස්සේ මේ බලන්න මේ මම දෙවෙනි එකේ ආනන්ද කොලෙජ් නේද? මේ ආනන්ද කොලෙජ් කියලා ලියලා තිනවා. ඉස්කෝලේ කියන්නේ noun එකක්, ආනන්ද කොලෙජ් කියන්නේ noun එකක්. හැබැයි ඉස්කෝලේ කියන්නේ පොදු නමක්නේ. common noun එකක්. ඒ common noun එකකට මම නමකින් නමක් කරොත් දැන් පොදු නාම පදයක්නේ පාසල කියන්නේ. පාසල කියන්නේ පොදු නාම පදයක්. ඒ පාසල කියන නමක් මම නමකින් නම් කරනවා. උදාහරණයකට ආනන්ද කොලෙජ්. අන්න එහෙම නමකින් නම් කරද්දී ඒ වචනවල පළවෙනි අකුරු කැපිටල් දාන්න ඕනේ. එහෙනම් මේ ආනන්ද කියන වචනේ පළවෙනි අකුරු කැපිටල්, කොලෙජ් කියන එකේ පළවෙනි අකුරු කැපිටල්. right. ඒ කියන්නේ අර ස්ථානයකට නමකින් හඳුන්වනවා නම් කැපිටල් කරන්න ඕනේ. නමකින් හඳුන්වන්න නැතුව පොදුවේ හඳුන්වනවා නම් අපි කැපිටල් නැතුව සිම්පල් වලින් ලියනවා. right. ඒකට තව උදාහරණයක් තමයි hospital. රෝහල. hospital කියන්නේ පොදු නාම පදයක්. common noun එකක් ඒත් නාම පදයක්. දැන් මේ ඔක්කොම නාම පද. කිසි ගැටලුවක් නෑ. අර නමකින් හඳුන්වනවා නම් අන්නේ නාම පදවල පළවෙනි අකුරු කැපිටල් කරනවා. දැන් මේ hospital කියන්නේ පොදු නාම පදයක්නේ. ඒතකොට ඒකට proper noun එකක්. නමකින් හඳුන්වන නමක් තමයි නවෝදය hospital. තව තියෙනවා ආසිරි සිංහ hospital, හේමාස් කියලා තියෙනවා. but නවෝදය hospital කියලා මම මෙතන ලියලා තියෙනවා. බලන්න එතන නවෝදය කියන එකේ n capital, hospital කියන එකේ h capital. city නගරය. උදාහරණයක් කොළඹ එකේ c capital. නගරයක් නමකින් හඳුන්වද්දී capital ලියනවා. ඊළඟට බැංකුව පොදු නාම පදේ බැංකුව. ඒකත් නාම පදේ. බැංක් කියන්නේ නාම පදයක්. අපි ඒක නමකින් හඳුනනොත් උදාහරණයක් විදිහට Hatton National Bank මම මෙතන ලියලා තියෙනවා. තව තියෙනවා Commercial Bank, Bank of Ceylon. මේ ඔක්කොගෙම නමකින් නම් හඳුන්වන්නේ ඒ ලියන හැම වචනයකම පළවෙනි අකුරු මේ බලන්න කැපිටල් කරලා තියෙනවා. මේ Hatton National Bank වචන තුනක් නම් වචන තුනේම පළවෙනි අකුරු කැපිටල් කරලා තියෙනවා. ඉතින් මේක අර කෙටියෙන් කියන්නේ HNB කියලා. ඒ වගේ HNB. right. country රටක් කියන්නේ අපිට යන්න පුළුවන් තැනක් නේ. එහෙනම් ඒකත් නාම පදයක්. එතකොට ඒක නමකින් හඳුන්වද්දී ශ්‍රී ලංකා අපේ ලංකාවේ අපේ රටේ නම ලියද්දී මේ විදිහට ලියන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ රටක නමක් ලිව්වත් ඒක විශේෂ නාම පදයක් නෑ. ඒ කියන්නේ රටක් නමකින් හඳුන්වනවා නම් අන්නේ එතකොට ඒ වචනේ පළවෙනි අකුරු කැපිටල් වෙන්න ඕන නම් ශ්‍රී එකේ S කැපිටල්, ලංකා කියන එකේ L කැපිටල් ලා තියෙනවා. ඊළඟට ක්ලාස් කියන්නේ අපිට යන්න පුළුවන් එකක්. එහෙනම් ඒක noun එකක්. හරි. ඉංග්‍රීසි ක්ලාස් කියලා අපි කියනවා. ක්ලාස් එක විශේෂ නමකින් හඳුන්වලා තියෙනවා. නමකින් හඳුන්වද්දී ඉංග්‍රීසි ක්ලාස් E කැපිටල්, C කැපිටල්. බලන්න දැන් උඩ ක්ලාස් කියන එක පොදු නාම පදයක් වුණාට ඒක නමකින් හඳුන්වද්දී ඒකත් එක්ක ගෑවෙන අනිත් වචනේ වුණත් කැපිටල් අපි ලියන්න වෙනවා. එහෙනම් ඉංග්‍රීසි ක්ලාස් කියන්නේ විශේෂ නමක්නේ. දැන් ඔයාලා පන්ති වලට යනවා. මැත් ක්ලාස් වෙන්න පුළුවන්, සයන්ස් ක්ලාස්, මියුසික් ක්ලාස්. අන්නේ නමකින් හඳුන්වන ක්ලාස් එකට ලියද්දී පළවෙනි අකුර කැපිටල් කරන්න වෙනවා. ස්ට්‍රීට් කියන්නේ වීදිය කියන්නේ අපිට යන පාරක්නේ. එතකොට ඒක noun එකක්. නමකින් හඳුන්වද්දී මෙන්න මේන් ස්ට්‍රීට් ප්‍රධාන වීදිය. එතකොට ඒකේ m අකුරු කැපිටල්, s අකුරු කැපිටල්. river කියන්නේ මොකද්ද? ගඟක් නේද? එතකොට ඒක නමකින් හඳුන්වනොත් මහවැලි river. එතකොට m කැපිටල්, r කැපිටල්. දැන් මේවා අනිවාර්යෙන් අර නාමපද ඕන එකක් ලියන්න පුළුවන්. හැබැයි නමකින් හඳුන්වද්දී පුතාලා
කැපිටල් ලියන්න ඕනේ මේ වචන වල පළවෙනි අකුරු. රිවර් කියනෙත් එහෙනම් නවුන් එකක්, මහවැලි රිවර් කියනෙත් නවුන් එකක්. හැබැයි මහවැලි රිවර් ලියද්දී මහවැලි වල M කැපිටල්, රිවර් වල R කැපිටල්. ඊළඟට ගාඩන්. ගාඩන් කියන්නේ වත්ත. වත් අපිට යන්න පුළුවන් තරක් එහෙනම් මේ ගාඩන් කියන්නේ ප්ලේස් එකක්. ඒක නමකින් හඳුන්වද්දී බොටනිකල් ගාඩන්. උද්භිද උද්‍යාන නේද? ඒතර B කැපිටල්, G කැපිටල්. ප්‍රොවින්ස් කියන්නේ පළාත. අපිට යන්න පුළුවන් තැනක් ප්‍රොවින්ස් කියන්නේ ප්‍රොවින්ස් එකක් නේ. ඒක නමකින් හඳුන්වද්දී අපි කියමු උදාහරණයකට සබරගම ප්‍රොවින්ස්. ඒකේ S කැපිටල්, P කැපිටල්. එහෙනම් මෙතන උදාහරණ කීපයක් දීලා තියෙනවා. මේ සියල්ල නාමපද මං ලේසියෙන් ප්ලේසස් වලට වෙන් කරලා තියෙනවා. නමුත් ප්ලේසස් වලට වෙන් කරලා තියෙන මේ සියලුම දේවල් සහ ඔයාලට යන්න පුළුවන් ඕනම තැනක් සහ ඒවා නමකින් හඳුන්වනවා නම් ඒවත් නාමපද ගණයටයි තියෙනවා. එහෙනම් ඔබට යා හැකි ඕනම තැනක් නාමපදයක් කියලා ඔබ මතක තබා ගත යුතුයි. ඒවා නමකින් හඳුන්වද්දී ඒවයේ පළවෙනි අකුරු කැපිටල් දාන්න ඕනේ. ඕස්ට්‍රේලියා නම් A කැපිටල්, ඉන්දියා නම් I කැපිටල්. රයිට්? හොඳයි. අපි යනවා දැන් පර්සන් වලට. මෙන්න පර්සන් පුද්ගලයෙක් නේද? පුද්ගලයෙක් හඳුන්වන විදිය. බලමු මේ පැත්තට ගිහිල්ලා. මෙන්න පුද්ගලයෙක්. පුද්ගලයෙක් කියන්නේ අපිට හම්බෙන ඕනම පුද්ගලයෙක්. පොදු නාමපදයකින් හෝ නමකින් හඳුන්වනවා වුණත් පුද්ගලයෙක්. ඒගොල්ලෝ නාමපද වලට අයිති වෙනවා. ටීචර් කියන්නේ ගුරුවරයා. දැන් ගුරුවරයා කියන එක නමකින් හඳුන්වුවොත් ගුරුවරයෙක් නමකින් ලියද්දී අන්නේ ගුරුවරයාගේ නම හිතමුකෝ ජානක ප්‍රේමරත්න කියලා. දැන් මගේ නම ජානක ප්‍රේමරත්න. අන්න එතකොට ඒ ගුරුවරයාගේ නම නමකින් ලියද්දී පළවෙනි අකුරු කැපිටල් කරන්න ඕනේ. එහෙනම් ජානක J කැපිටල්, ප්‍රේමරත්න P කැපිටල්. ප්‍රෙසිඩන්ට් කියන පුද්ගලයෙක්, එයා නවුන් එකක්. ප්‍රෙසිඩන්ට් කියන වචනයත් නාමපදයක්. එහෙනම් ඒක නමකින් හඳුන්වනොත් වත්මන් අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක. එතකොට අනුර A කැපිටල්, කුමාර K කැපිටල්, දිසානායක D කැපිටල්. පැහැදිලි නේද? ඒ කියන්නේ පුද්ගලයෙක් නමකින් හඳුන්වනවා නම් පුතාලා ඒ නම් අනිවාර්යෙන් ලියද්දී නම් 6ක් 7ක් 10ක් 20ක් තිබුණත් ඒ හැම නමකම පළවෙනි අකුර කැපිටල් කරන්න ඕනේ. එහෙම නැතුව ඒකට කියන පොදු නම ලිව්වට කමක් නැහැ සිම්පල් වලින්. දැන් අනුර කුමාර දිසානායක කියන්නේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් නේ, ජනාධිපතිතුමක් නේ. එතකොට ප්‍රෙසිඩන්ට් කියන වචනේ ඔයාලා සිම්පල් තමයි ලියන්න ඕනේ. හැබැයි නමකින් ලියද්දී කැපිටල් කරන්න ඕනේ පළවෙනි අකුර. ස්ටුඩන්ට් සිසුවා නේද? සිසුවා පොදු නාමපදයක්. ඒක අපි සිම්පල් ලියවට කමක් නැහැ. හැබැයි එයාගේ නමකින් ලිව්වොත් අපි කියමුකෝ විහංග ලක්ෂාන් කියලා නමක් ඉන්නවා. අන්නේ දරුවගේ නම ලියද්දී V කැපිටල්, ලක්ෂාන් L කැපිටල්. සිංග ගායකයා පොදු නාමපදයක්. ඒක සිම්පල් ලියවට කමක් නැහැ. පොදු නාමපදයක් සිම්පල් ලියවට කමක් නැහැ. නමුත් ඒකේ ඒ පොදු නාමපදයකට ඒ ගායකයෙක්ට අපි උදාහරණයක් නමකින් හඳුන්වද්දී ගායකයෙක්ට උදාහරණයක් ලියද්දී ශිහාන් මිහිරන් කියන ගායකයෙක්. එතකොට අන්න එයාගේ S අකුර කැපිටල්, මිහිරංග කියන එකේ M අකුර කැපිටල්. ඩාන්සර් නර්තන කෙනෙක් නේද? නර්තන දෙන කෙනෙක්ට ඩාන්සර් කියනවා. එතකොට ඔන්න උදාහරණයක් විතර දීලා තියෙනවා නමකින් හඳුන්වනවා මයිකල් ජැක්සන්. එතකොට M කැපිටල්, ජැක්සන් J කැපිටල්. සෝල්ජර් කියන සොල්දාදුවා. සොල්දාදුවා කියලා ලියද්දී සිම්පල් ලියනවා පොදු නාමපදයක් කියලා. හැබැයි සොල්දාදුවෙක් කියනවා මේජර් ජානක කියලා. අන්‍යයාගේ නම ලියද්දී මේජර් කියන එකත් M, ජානක කියන එකත් J. ඊළඟට යහළුවෙක් ඉන්නවා. යාළුවා. ෆ්‍රෙන්ඩ් කියන්නේ යහළුවා. එතකොට යාළුවෙක් අපි නමකින් හඳුන්වද්දී අන්න ඔයාලට යාළුවෝ ඉන්නවනේ. එතකොට ඔයාලගේ ඕනම යාළුවෙක්ගේ නමකින් ලියද්දී පුතේ කොහේ ලිව්වත් පුතාලා කැපිටල් ලියන්න ඕනේ. නම් දෙක තුනක් තියෙනවා. නම් දෙක තුනේම පළවෙනි අකුරු කැපිටල්. දැන් මෙතන චමිල් ගයාන්, චමිල් C, ගයාන් G. මේ නවුන්ස් වල නමකින් හඳුන්වන අකුරු ඔයාලා ඡේදවල වාක්‍යවල කොහේ කොතන ලිව්වත් කැපිටල් අකුරෙන් ලියන්න ඕනේ. හිතමුකෝ දැන් චමිල් ගයාන් කියලා ඡේදයක අවසානට වාක්‍යයක අවසානට ලිව්වත් චමිල් ගයාන් වල පළවෙනි අකුරු කැපිටල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොපර් නවුන් එකක් නෙමෙයි. ඒක ප්‍රොපර් නවුන් කියනවා. මම එච්චර දුරට යන්නේ නැතුව ඔයාලට මේ පැහැදිලි කරලා දෙන්නේ. මේ නමකින් හඳුන්වන නාමපදයක් වාක්‍යයක ඡේදයක කොහේ කොතන කොයි මුල්ලක තිබුණත් කැපිටල් අකුරෙන් ඔයාලා ලියන්න ඕනේ. හරි. ඒ වගේම පොදු නාමපද කොහේ ලිව්වත් සිම්පල් අකුරු ලියන්න පුළුවන්. නමුත් අර ස්පෙෂලි නම් කරන නමකින් හඳුන්වන නම් අනිවාර්යෙන් කොහේ ලිව්වත් කැපිටල් ලියන්න. දැන් මෙතන මැනේජර් කියලා තියෙනවා. මැනේජර් කියන්නේ කවුද? කර්මඩාකාරතුමා නේද? රයිට්. එතකොට ඒ මැනේජර් කෙනෙක් කියනවා සාරංග කියලා. අන්න එන කැපිටල් S දානවා සාරංග කියද්දී. බෝයි පිරිමි ළමයා. පිරිමි ළමයා නමකින් හඳුන්වනොත් අවිෂ්ක සඳුරන් කියලා බෝයි කෙනෙක් ඉන්නවා. අන්න A කැපිටල් S කැපිටල්. ගර්ල් ගෑල් ළමයා නේද? ගැහණු ළමයා. එතකොට අපි එයා ඒක පොදු නම් පදයක්. ඒක කොහෙ ලිව්වත් සිම්පල් අපි ලියන්නේ. නමුත් එයා නමකින් හඳුන්වනොත් මෙන්න ඉන්න හංසි මදුෂාන් කියලා ගෑල් ළමෙක්. එතකොට එයාගේ H කැපිටල්, M කැපිටල්. රයිට්. ඒ කියන්නේ ඔයාලා මේ විදිහට මේ දීලා තියෙන විදිහට තමයි ඔයාලා රචනාවල වාක්‍යවල ඔයාලා මොන හරි ලියන ඕනම තැනක ලියන්න ඕනේ මේ විදිහට. නමකින් හඳුන්වනවා නම් කැපිටල් දාන්න ඕනේ. නමක් නැතුව පොදුවේ හඳුන්වන නාම පදයක් නම් සිම්පල් දාන්න ඕනේ. එහෙනම් ඕනම ඔබට හමු වන ඕනම පුද්ගලයෙක් පර්සන් යටතේ නාම පදයක්. එහෙම නැත්නම් ඔබට හමු වන ඕනම පුද්ගලයෙක් නාම පදයක් නවුන් එකක් කියලා මතක තබා ගත යුතුයි.
අපි යනවා things වලට. හොඳයි. things කියන්නේ ද්‍රව්‍ය, දේවල්. ඒ කියන්නේ අපිට දකින්න පුළුවන් දේවල්. අපිට දකින්න පුළුවන්, අපිට ටච් කරන්න පුළුවන් ඕනම දෙයක්. ඔයාට ඔයාගේ ඇහැට දකින්න පුළුවන් ඕනම දෙයක් නාමපද. නේද? ඔයාට ටච් කරන්න පුළුවන් ඕනම දෙයක් නාමපද. බලමු පොඩ උදාහරණ වලට ගිහලා කා කියන එක අපිට දකින්න පුළුවන් නේ. නේද? ඔව්. කා එක දකින්න පුළුවන්. එතකොට පුතේ මේ කා කියන්නේ පොදු නාමපදයක් නේ. කා කියලා ලෝකේ එකයි. ඒ කියන්නේ කා කියලා එක නමයි තියෙන්නේ. හැබැයි කාර් වර්ග වලින් හැඳුනොත් ඕන තරම් තියෙනවා. මේ ඒක තමයි මේ Toyota කියන්නේ. Toyota කියන කාර් වර්ගයක්. එතකොට ඒ වර්ගයක් නිසා විශේෂ වූ නමක් නිසා කාර් වලට කියන විශේෂ වූ නමකින් හඳුන්වන නමක් නිසා ඒකේ පළවෙනි අකුර කැපිටල් කරලා තියෙනවා. T එහෙනම් කැපිටල්. shoe කියන්නේ පොදු නාමපදයක්. ඒකත් එහෙනම් නාමපදයක්. නමුත් ඒක නමකින් හඳුන්වනවාදී කියනවා Nike shoes කියලා කියනවා Nike. එතකොට N capital, shoes S capital. bag කියන නාමපදයක්. ඒ කියන්නේ සාමාන්‍ය නාමපදයක්, පොදු නාමපදයක්. ඒක නමකින් හඳුන්වනවාදී Adidas bag. A capital, B capital. නේ දැන් මෙතන නමකින් හඳුන්වනවාදී මේ bag කියලා දුන්නත් කරන්න දෙයක් නැහැ. නමක් එක්ක එනවනම් ඊළඟ වචනේ පළවෙනි අකුර කැපිටල් කරන්න ඕනේ. watch ඔරලෝසුව නේද? අත් ඔරලෝසුව කියනවා watch කියලා. එතකොට මෙන්න watch නාමපදයක් watch කියන්නේ නමුත් නමකින් හඳුන්වන watch එකක් තියෙනවා නම් ඒ නම ලියද්දිත් C capital W capital වෙනවා. හරි. ඒ කියන්නේ මම අදහස් කරන්නේ thing එකක් වුණත් ද්‍රව්‍යයක් වුණත් නමකින් හඳුන්වනවා නම් ඒ අකුරු කැපිටල් වෙන්න ඕනේ. ඒකේ පොදු නම ලියද්දි සිම්පල් අනිවාර්යෙන් ලියන්න ඕනේ. නමකින් හඳුන්වනවා නම් කැපිටල් කරන්න ඕනේ. දැන් මෙතන ෆෑන් තියෙනවා. ෆෑන් කියන්නේ මොකද්ද? අපිට හුලං ලැබෙන එක නේද? ඒතර ඒක වර්ගයකින් තියෙනවා Panasonic fan කියලා වර්ගයක් තියෙනවා. අන්න එතනකට P capital F capital. book කියන්නේ පොදු නාමපදයක් නේද? ඒකත් නාමපදයක්. නමුත් ඒක නමකින් හඳුන්වන ඕන book එකක් තියෙනවා Harry Potter කියලා. ඔයාලා හැමෝම දන්න Harry Potter. ඒක නමක් නේ පුතේ. ද්‍රව්‍යයක් වුණත් නමකින් හඳුන්වන දෙයක් නේද? අන්නේ නමකින් හඳුන්වන ද්‍රව්‍යයක් නම් ඒකේ පළවෙනි අකුර කැපිටල් කරන්න ඕනේ. Harry Potter. pen අපි දකින්න ඕන තරම් pen. ඒතර පෑනට කියන්නේ පොදු නාමපදයක්. පෑන අපි සිම්පල් වෙන් ලියන්න පුළුවන්. නමුත් ඒ පෑනක් අපි නමකින් හඳුනොත් ඇට්ලස් පෙන් කියලා තියෙනවා. මාක පෙන් නම් M capital pen capital. මෙතන ඇට්ලස් පෙන් තියෙනවා ඇට් වල A capital P capital. right ඊට පස්සේ chocolate කියන්නේ අපි රස කරන කෑමක්. ඒක අපිට දකින්න පුළුවන්. හැබැයි ඒක පොදු නාමපදයක්. ඉතින් ඒක ලියද්දී අපි සිම්පල් ලියනවා. නමුත් අපි chocolate වර්ගකින් හඳුන්වුවොත් නමකින් හඳුන්වුවොත් අන්න ඒකදී වර්ගයට හදාලා නමේ ඕනම නමේ පළවෙනි අකුරු කැපිටල් කරන්න ඕනේ. නමේ කැන්ඩෝස් එකේ K කැපිටල්, චොක්ලට් එකේ C කැපිටල්. බයික් අපිට දකින්න පුළුවන් පොදු නාමපදයක්. ඒක නමකින් හඳුන්වනවා බයික් වර්ගයක් තියෙනවා Yamaha බයික් කියලා වර්ගයක්. එතකොට අන්න එකේදී Yamaha Y කැපිටල්, බයික් වල B කැපිටල් වෙනවා. අවසාන වශයෙන් ship කියන්නේ never නේද? අපිට ওই තරම් ships දකින්න පුළුවන්. හැබැයි ඒක නමකින් හඳුන්වන ship එකක් දැක්කොත් අන්න එකේ නම ලියද්දී ඒ නමේ පළවෙනි අකුර කැපිටල් කරනවා. එහෙනම් Titanic කියන්නේ ship එකක නමක්. ඒකේ නමේ පළවෙනි අකුර T කැපිටල් කරන්න ඕනේ. ඉතින් එහෙනම් things කියන්නේත් නාමපද අපිට ඒක පොදු නාමපදයක් විදිහට හෝ නමකින් හඳුන්වන නාමපද අපිට දකින්න පුළුවන්. අපි ඒවා ලියද්දී පොදු නාමපද පුතේ මේ වගේ සිම්පල් අකුරෙම ලියනවා. හැබැයි ඒවා නමකින් හඳුන්වද්දී පළවෙනි අකුර කැපිටල් දාලා ලියන්න ඕනේ. වචන දෙක තුනක් තිබුණාත් ඒ වචන දෙක තුනේම පළවෙනි අකුර කැපිටල් කරනවා. දැන් Harry Potter H capital P capital වගේ. එහෙනම් ඔයාලා ලිවීමේදී අනිවාර්යයෙන් මේ nouns වල අදාළ ස්වරූපයට අනුව ලියන්න ඕනේ. හොඳයි. දැන් අපි යමු ඊළඟ කොටසට ideas and concepts. ideas කියන්නේ අදහස්. එතකොට feelings මෙතන ගන්න පුළුවන් හැඟීම්. concept කියන්නේ සංකල්පයන්. එතකොට අන්නේ යටද ඒ කියන්නේ දැන් අපිට ඒව දකින්න බෑ. අපිට ඒව ටච් කරන්න බෑ. නමුත් ඒවත් නාමපද. එහෙනම් මොනවද උදාහරණ? love කියන්නේ ආදරය කියන පුතේ නාමපදයක් එහෙනම්. මතක තියාගන්න. ඔයගොල්ලෝ ගොඩක් මිස් වෙන පාර්ට් එකක් මේක. nouns ඉගෙන ගන්න නමුත් මේව ඉගෙන ගන්න නැහැ. අදහස් හා හැඟීම් කියනෙත් අපිට නාමපද විතර ගන්න පුළුවන් ඒවා. එහෙනම් love කියන්නේ ආදරය, හැඟීම්, happiness නේද? සතුට, honesty අවංක බව, freedom, anger, fear, බය, joy, සතුට, beauty, ලස්සන, confidence ආත්ම විශ්වාසය, freedom, නිදහස, friendship, මිතුරුකම, success සාර්ථකත්වය නේද? knowledge කියන්නේ දැනුම, life ජීවිතයේ surprise පුදුම වීම, truth සත්‍ය, kindness කරුණාව, death මරණය, health සෞඛ්‍ය නේද? හොඳ සෞඛ්‍යමත් ගතිය. wealth කියන්නේ මොකද්ද? ධනවත්කම. එතකොට මේවා හැඟීම් අපිට දැනෙන හැඟීම් තත්ත්වයන්. love කියන්නේ හැඟීමක් අපිට දැනෙන. happiness කියන්නේ හැඟීමක්. honesty කියන්නේ තත්ත්වයක්, අවංක බවක්. freedom කියන්නේ තත්ත්වයක්. anger කියන්නේ අපිට දැනෙන හැඟීමක්. fear කියන්නේ බයක්, හැඟීමක්. එහෙනම් මේ හැඟීම් අපිට යොදා ගන්න පුළුවන් නාමපද විදිහට. එහෙනම් මේවා ලියද්දි පුතේ අපි සිම්පල් අකුරු ලියන්නේ මේවා කැපිටල් දාන්නේ නැහැ. මේවා පළවෙනි අකුරු කැපිටල් ලියන්නේ. හැබැයි මේවා අපි වාක්‍යයක පළවෙනි වචන විදිහට ලියන්න આવොත් එහෙම අපිට කැපිටල් අකුරකින් පටන් ගන්න වෙනවා. නේද? මේ වාක්‍යයක පළවෙනි අකුරක් අපි වාක්‍යයක පළවෙනි වචනේ පළවෙනි අකුර කැපිටල් ලියන නිසා
අපිට පළවෙනි අකුරට ඉතින් මේවා ආවොත් ඉතින් පළවෙනි වචන විදිහට ආවොත් ඉතින් මේවයි දැන් උදාහරණයකට love කියන එක වාක්‍යයේ පළවෙනි වචන විදිහට එනවා. එහෙනම් පළවෙනි වචනේ පළවෙනි අකුර කැපිටල් නිසා මෙතනට කැපිටල් L දාන්න වෙනවා. නැත්තම් සාමාන්‍ය මැදක ලියනවා නම් වාක්‍යයක පළවෙනි වචනේ හැර වෙන කොහේ හරි ලියනවා නම් අපිට සිම්පල් තමයි මේ වචන ලියන්න වෙන්නේ. එහෙනම් මේ විදිහට තමයි nouns අයිති වෙන්නේ. හරි. තව කොටසක් තියෙනවා ළමයි. ඒ තමයි සතුන්. සතුන්. දැන් මම මෙතන දාලා නැහැ. දැන් මම ලියන්න හදන්නේ සතුන් ගැන. සතුන් කියන්නේ නාම පදයක්. උතර ඕනම සතෙක් නාම පදයක් විතර ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට පොදු නාම පදයක් ගමු. පොදු සතෙක්ගේ නමක්. මම ලියනවා මෙතන cat. cat කියන්නේ පූසා. නේද? cat කියන්නේ පූසා. එතකොට පූසා කියන්නේ පොදු නාම පදයක්. අපි ඒ පූසා නමකින් හඳුන්වද්දී අපි හිතමු කිටි කියලා පූසෙක් කියනවා. එයාගේ නම කියන්නේ පූසෙක් කියනවා. එයාගේ නම කිටි. එහෙනම් අන්න එහෙම ලියද්දී පළවෙනි අකුර කැපිටල් කරනවා. අනිත් අකුර ඔක්කොම සිම්පල් ලියනවා. එහෙනම් මතක තියාගන්න සතෙක් වුණත් නාම පදයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි එයා නමකින් හඳුන්වද්දී පළවෙනි අකුර කැපිටල් කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි. ඒතර මෙන්න පළවෙනි අකුර කැපිටල් වුණා. එහෙනම් පළවෙනි අකුර කිටි කියද්දී කැපිටල් කරනවා. එහෙනම් ඕනම සතෙක් නාම පදයක් ඒ නමක් ඒ සතෙක් නාම පදයක් විදිහට හඳුන්වන සතා නමකින් හඳුන්වනවා නම් ඒ සතාගේ පළවෙනි ඒ කියන්නේ නමේ පළවෙනි අකුර කැපිටල් කරන්න ඕනේ. තව දෙක තුනක් තියෙනවනේ ඒත් කැපිටල් කරන්න ඕනේ. රයිට්? එහෙනම් මේ විදිහට තමයි අපි නාම පද ගැන කතා කරේ. ඉතින් මෙතනින් එහාට අවශ්‍ය වෙන්නේ නැහැ මේ කොටස් ටික නාම පදවල ඉගෙනගෙන ඉන්න. නාම්ස් කියන්නේ ස්ථානයක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, සතෙක් හෝ අදහසක් නම් කරන්න යොදා ගන්න වචන නාම පද කියලා ඔයාලගේ ඔදුලි තියෙන්න ඕනේ. ඔයාලා දකින්න ඕනම දෙයක් නාම පද කියලා හිතා ගන්න. හැඟීම් විශේෂයෙන්ම හැඟීම් කියන්නේ අපිට දැනෙන හැඟීම් අදහස් පවා නාම පදවල අයිති වෙනවා. ඉතින් ඒවට උදාහරණ මම දීලා තියෙනවා මෙතන. ආදරය, සතුට, දුක, කරුණාව වගේ දේවල්. ඉතින් මේ ටික ඔයාලා ඔළුවේ තියාගන්න ඕනේ. මේවා පාඩම් කරන් තියාගන්න ඕනේ. රයිට් එහෙනම් අපි ඊළඟ කොටසෙන් හම්බෙමු. Thank you so much.